ආందోලනාත්මක චරිතයක් ව්‍යවසායකයෙක් විදිහට හඳුන්වනවා. සමහරෙක් ඔබ හොරෙක් විදිහට හඳුන්වනවා. අපි ෆයිනෑන්ස් කම්පැනි එකක් හැටියට නෙමෙයි ඉන්නේ. ලියාපදිංචි වැවිලි සම්බන්ධ කොහොමද ඔබ මුදල් ගන්නෙ නැහැ කියලා? කලවල අයිති එයාට දෙනවනේ. ඔබ දන්නේ නැද්ද මහ බැංකුව නිතර කියනවා ප්ලාන්ටේෂන් වල සල්ලි ඉන්වෙස්ට් කරන්න එපා. මිනිස්සු බලන්නේ කීයක් හරි වැඩියෙන් හම්බෙන තැන. අද මට පැලයක් දීලා ලබන මාසෙ ඉඳලා මට ප්‍රතිලාභයක් දෙන්නේ කොහොමද? බැංකුවක මුදල් තැන්පත් කරොත් පළවෙනි මාසෙ ඉඳලා මේගොල්ලන්ට පොලිය ලැබෙනවා. අද දාපු ගමන් හෙට පේරගෙඩිය කඩන්න බෑ. ඔබ දෙනවා ප්‍රතිලාභයක්. අපේ තියෙන කෙටි කාලීන දවස් 45න් මේකේ අස්සන්නේ. ඉතින් ඔබට ලාභ තියෙනවා අනිත් අයගේ සල්ලි එකතු කරන්නේ මොකද? තමන්ට තමන්ගේ සල්ලි වලින් කරා යන්න පුළුවන්. අපේ ගෲප් එකේ 130යි ප්ලාන්ටේෂන්. තැන්පත් කරවන්ගේ මුදල් රෝල් කරනවා. මේක පිරමිඩ් එකක්. කාටවත් කියන්නේ නැහැනේ ඕගොල්ලෝ තව කෙනෙක් මේකට ගේන. රංජිත් පීරි සක්විති පාර්ට් 2 වෙයිද? එහෙමනම් මේ වෙනකොට මිනිස්සු පොලිමේ එන්න ඕනේනේ අපිට වගාව එපා අපේ මුදල් දෙන්න. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වුණේට මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ විමර්ශනයක් පවත්වමින් සිටි මහ බැංකුවේ නිවේදනය. සෙන්ට්‍රල් බැංක් එක ඉල්ලන්නේ මොනවද? ඒ සියලුම දේ අපි දීලා තියෙනවා. සල්ලි ගෙවලා තියෙනවා, සල්ලි අරගෙන තියෙනවා. ඒක තමයි බිස්නස් එක. මේ රටේ සිංහල බෞද්ධ ව්‍යාපාර නැති කරන මන්ත්‍රණයක් මේ රටේ ක්‍රියාත්මක. සිංහල බෞද්ධ නිසා ගහන මම මේ ව්‍යාපාර ලෝකෙට ආවේ අද ඊයේ සියලු ලේඛන මම මේ ගෙනලා තියෙන්නේ පීරිස් කන්ස්ට්‍රක්ෂන් කියලා මගේ ඉදිකිරීම සමාජය. ඒ එළවලු ටික විකුණ ගන්න බෑ. කුණු වෙලා. එහෙම එකේ වාට විතරක් තියෙන සුපර් පවර් එක මොකද්ද? එක රැයින් ඇවිල්ලා කසාගල ප්‍රොමෝට් වුණා. පිනිවියන වැඩසටහනේදී මගේ වචනේ වැරදුනා. එහෙමනම් බැංකුව වලට ඕවර් ත්‍රෙට් එකක්. හරි ඒවා තියෙනවා. ඒගොල්ලන්ගේ වගාවක් බිස්නස් මොඩල් එකම නීති විරෝධී. සල්ලි අරගෙන වගා කරන්නේ නැතුව වෙන වෙන දේවල් කරනවා නම් ඒක නීති විරෝධී. රාජ්‍යාංශයේ උත්සවයක ඔබ තමයි පිටිපස්සේ. මාධ්‍යවල ඔබ ඉන්නේ. පුද්ගලිකාංශ ඉවෙන්ට් එකක් ගත්තොත් ඔබ ඉන්නේ. ඔබට දේශපාලන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. පක්ෂයක් තියෙනවා. මට දේශපාලන ඉතිහාසයක් තියෙනවා. මම රුපියලක්වත් හොරකම් කරලා නැහැ, වංචා කරලා නැහැ. ගොවියෝ ආරක්ෂා කරයිද මෑන් පැනලා ඇයිද? කසාගල මේ වෙනකොට යන්න ඕන ගොඩාක් දුර ගමනක් ගිහිල්ලා ඉවර. මෝස්තර දහසකටත් වඩා වැඩි මනස්කාන්ත ෆැබ්‍රික් මාලිගයක්. ඉනෙක්ස් ෆැබ්‍රික් ෂොප් මොරටුව. At La Lily Signature Spa, renew both your body and mind. Nova Aesthetic Center, Patramulla and Nigambo. Fairway Latitude, your home in Colombo 5. හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් විපව්‍යාප්ත ශාකා ජාලයක් සමගින් කසාගල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්. Dandy Green Planet Private Limited, the premier and exclusive landscaping company in Sri Lanka. Experience goodness. Experience V111. මේ දවස්වල වැඩිපුරම කතා බහ වෙන චරිතයක් ආందోලනාත්මක චරිතයක් බොහෝ දෙනා අතර බෙහෙවින්ම ආందోලනයට ලක් වෙලා ඉන්න චරිතයක් අද අපේ සාකච්ඡාවට එකතුලා ඉන්නේ කසාගල සමූහ ව්‍යාපාරය. එහි සභාපතිතුමා නිර්මාතෘ රංජිත් පීරිස් මහත්මයා අයබෝවන්. අයබෝවන්. ඔබ බරපතල චෝදනා පත්‍රයක් ළඟ ඉන්නේ. ඔබ දන්නවා මේ චෝදනා මොනවද කියලා? ඔව්. සමහරෙක් ඔබට ව්‍යවසායකයෙක් විදිහට හඳුන්වනවා. සමහරෙක් ඔබ වංචනිකයෙක් විදිහට හඳුන්වනවා. සමහරෙක් ඔබ හොරෙක් විදිහට හඳුන්වනවා. ඔබ කැමති ඔබ කවුරු විදිහට හඳුන්වන්නද? නෑ මම ඇවිල්ලා ඇත්තටම සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක්. මම කාගේවත් දෙයක් හොරකම් කරන්නවත් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නවත් කවුරුත් අපහසුතාවයට පත් කරන්නවත් හදපු ව්‍යාපාරයක් නෙමෙයි. මොකද්ද මේ ව්‍යාපාරය ඔබේ? ඇත්තටම මේ කසාගල සමූහ ව්‍යාපාරයේ හැදෙන්නෙම මේ රටේ ග්‍රාමීය ජනතාව ඉලක්ක කරගෙන ඔවුන්ව බලාත්මක කරන්න ඒ වගේම ගොවි ජනතාව. විශේෂයෙන් අපේ රටේ ගොවි ජනතාව ඉතාමත් අසරණ තත්ත්වයක ඉන්නේ. ඔබතුමාලා දන්නවා ඇති ඔවුන්ගේ නිෂ්පාදන වලට හරිය මිලක් ගන්න විදියක් නෑ. අද වී ගොවි අසරණ වෙලා ඉන්නවා. ඉතින් මේ වගේ බරපතල ගැටලු ගොඩක් තියෙනවා. ඔබ කරන්නේ වංචනික ව්‍යාපාරයක්. නෑ ඒක බොරු කතාවක්. මොකද අපි කරන්නේ ඇත්තටම සත්භාවයෙන් මේක. මේක අපි කරන්නේ කුෂිකර්මාන්තේ. ඔබේ සමාගම ලියාපදිංචි වෙලා තියෙන්නේ කොහෙද? මගේ සමාගම ඇතුළේ ලියාපදිංචි වෙලා තියෙනවා. ඔබේ ආයතනය පිළිගත් මූල්‍ය ආයතනයක් නෙමෙයි. නෑ අපි ෆයිනෑන්ස් කම්පැනි එකක් හැටියට නෙමෙයි ඉන්නේ. අපි රජයේ ලියාපදිංචි වැවිලි සමාගමක් හැටියට තමයි අපි මේක ආරම්භ කරන්නේ. මොනවද ඔබ වවන්නේ? අපි වගා කරනවා බෙල් පෙපර්, නයි මිරිස්, කුරුඳු, ගම් මිරිස්, ඒ වගේම අනිත් සුළු අපනයන බොග් ගත්තොත් එනසාල්, කරාබු නැටි මේ සියලු දේ අපි වගා කරනවා. ඔබට කොහෙද වතු තියෙන්නේ? අපිට තියෙනවා වැලිමඩ තියෙනවා, මාතලේ තියෙනවා, වීරකැටියේ තියෙනවා, පුත්තලමේ තියෙනවා. කාගේද වතු?
ඒක ඔක්කොම සමාගම සතු ඉඩම්. මේවා බදු පදනම මත ගත්ත ඉඩම් නෙමෙයි. අපි බදු පදනම ගත්ත ඉඩම් තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. අක්කර 100ක් විතර. අනිත් අක්කර 800ක් විතර තියෙන්නේ ඔක්කොම සමාගම සතු ඉඩම්. මහා බැංකුව අවස්ථා ගණනාවකදීම ප්‍රකාශයට පත් කරලා තියෙනවා ප්ලාන්ටේෂන් වල මුදල් දාන්න එපා කියන එක පිළිබඳව. ඒතර එහෙම තියෙන තත්ත්වයක් තුළ ඔබ තැන්පතු බාරගන්නේ කොයි පදනමින්ද? නෑ අපි කිසිම තැන්පතුවක් බාරගන්නේ නෑ. දැන් මහා බැංකුව අපි පිළිබඳව පරීක්ෂණයක් කරගෙන යන්නෙත් අපි මූල්‍ය පනත මුදල් පනත උල්ලංඝනය කළ තැන්පතු බාරගත්තාද නැද්ද සහ ගනිමින් සිටිනවාද යන්න පිළිබඳව තමයි පරීක්ෂණය කරගෙන ඔබ යන්නේ. කොහොමද ඔබ මුදල් ගන්නේ නැහැ කියලා කියන්නේ? මොකක්ද ඒකේ පදනම? ඔබ මුදල් ගන්න නැහැ කියන්නේ කොහොමද? අපි කරන්නේ පැල විකුණන ව්‍යාපාරයක්. එතකොට පැලයක් අපි එයාට දීලා තමයි මේ මුදල ගන්න. එතකොට ඒ පැල විකිණීම සඳහා ගිවිසුමක් තියෙනවා. එතකොට පැලවල අයිතිය එයාට දෙනවනේ අපි. එතකොට පැලවල අයිතිය තියෙන එයාට අපිට නෙමෙයි. එතකොට අපි කරන්නේ පැලේ අයිතියද බිමේ අයිතියද? පැලේ අයිතිය. අපි දෙන්නේ භෝග වගා ගිවිසුමක්. එතකොට අපි ඉඩම් දෙන්නේ නැහැ. අපි පැලේ තමයි අයිතිය දෙන්නේ. ගිවිසුමක් තියෙනවා. මුදල් ගත්ත කෙනෙක් ඉන්නවා. මුදල් ගෙවපු කෙනෙක් ඉන්නවා. එතකොට පැහැදිලිව මෙතන මේ වගාව බිස්නස් එකක් වෙලා තියෙනවා. සල්ලි අරන් තියෙනවා. ඔව් සල්ලි අරගෙන තියෙනවා. අරගෙන තියෙන පැලවලට. එතකොට පැල වගා කරලා තමයි ඒකෙන් එන ප්‍රතිලාභය තමයි අපි පාරිභෝගිකයන්ට දෙන්නේ. ඒක ඔබ දන්නේ නැද්ද මහ බැංකුව නිතර කියනවා ප්ලාන්ටේෂන් වල සල්ලි ඉන්වෙස්ට් කරන්න එපා කියන එක. ඒක කිය ඔබ එහෙම කරන්නේ කොහොමද? නෑ ප්ලාන්ටේෂන් වලට ඉන්වෙස්ට් කරන්න එපා කියලා කියන්නේ ඒගොල්ලෝ මොකද ඒගොල්ලන්ට තියෙන ගැටලුව තමයි මොකද අපි ගත්තොත් විශාල වශයෙන් දැන් අපි ගත්තොත් මූල්‍ය පද්ධති විශේෂයෙන්ම බැංකු ෆයිනෑන්ස් සෙක්ටර් එක ගත්තොත් ඒවැ මිනිස්සු මුදල් තැන්පත් කරන ප්‍රවණතාවය දැන් අඩු වෙලා තියෙනවා. මොකද මිනිස්සු බලන්නේ කීයක් හරි වැඩියෙන් හම්බෙන තැනක මුදල් ටික දාලා ඒගොල්ලන්ගේ ජීවිතය ගෙනියන්න. දැන් අද බලන්නකෝ අද ප්ලාන් ඒ කියන්නේ ඔබ ළඟට ෆයිනෑන්ස් මේ හරි බැංක් සෙක්ටර් එකකින් හරි මුදල් ගලවගෙන ආවිල්ලා ඉන්වෙස්ට් කරපුවා ඉන්නවා. ගොඩක් අය ඉතින් ඒගොල්ලන්ගේ තියෙන මුදල් අපි ළඟත් ඇවිල්ලා අරගෙන පැලවලට ඒගොල්ලෝ ආයෝජනය කරනවා. මොකද ඒගොල්ලෝ කියන්නේ අපිට හරියට කෑම වේලක් කාලා ඒගොල්ලන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් ආදායමක් ලැබෙන තැනක අපි මුදල් ආයෝජනය කරන එක. දැන් ඒගොල්ලෝ සමහර අය කියනවා සමහර වෙලාවට ඒගොල්ලන්ට අවදානමක් තියෙන්නත් පුළුවන් කියලා එහෙම ඒගොල්ලොත් හිතනවා. නමුත් ඒ වුණත් අපිට යම්කිසි මුදලක් අපිට ස්ථාවරව ලැබෙනවා නම් අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් අපි ළඟ කෙනෙක් ඇවිල්ලා පැල 100ක් ගත්තොත් පැල 100ක් අරගෙන එයා ආයෝජනය කරත් එයාට මාසෙ රුපියල් 35000ක විතර මුදලක් එයාට ලබා ගන්න පුළුවන්. එතකොට ඒ මිනිස්සයා රුපියල් 35000ක් පැල 100ක ආයෝජනය රුපියල් පැල 100ට ලක්ෂ 5යි. ලක්ෂ 5යි. ඔව්. එතකොට අපි ලක්ෂ 5ක් දැම්මොත් එයාට ගෙවන රුපියල් 17500ක්. එතකොට රුපියල් 17500 එයාට අරගෙන එයාට මොනවා හරි එයාට අවශ්‍ය දේවල් අරගෙන බෙහෙත් ටික අරගෙන එයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ලංකාවේ මුලින්ම ආයෝජනය කරපු සමාගම් ඔය වැවිලි සමාගම් විදිහට කරපු අය මුල් අවුරුද්දේ ප්‍රතිලාභ දුන්නේ නැහැ. දැන් මම කතා කළා ඔබේ සේල්ස් කරන පුද්ගලයෙක්ට. ඔහු ප්‍රකාශ කළා මේ අද ආයෝජනය කළොත් ඊළඟ මාසේ ඉඳලම ප්‍රතිලාභය ලබා දෙනවා කියලා. එතකොට ඒ කියන්නේ කිව්වේ රුපියල් ලක්ෂයක් ආයෝජනය කළොත් මාසෙ ඉඳලා රුපියල් 3500 ගානේ අපේ ගිණුමට වැටෙනවා කිය. හරිමයි කතාව? ඒක හරි. ඒතර ඔබ කොහොමද අද වගා කර අද මට පැලයක් දෙනවා නම් අද මට පැලයක් දීලා ලබන මාසෙ ඉඳලා මට ප්‍රතිලාභයක් දෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඔබ ප්‍රතිලාභය දෙන්නේ ඒකෙන් නෙමෙයිනේ. මගේ පැලෙන් නෙමෙයිනේ. නෑ ඒකත් කියන්න ඕනේ. දැන් අපි ළඟ ඇවිල්ලා විශාල වශයෙන් වගා කරපු පැල තියෙනවා. එතකොට අපි අරන් තියෙන ඉඩම් අරගෙන තියෙන්නේ අපිට පළදාව තියෙන ඉඩම් තමයි අපි අරගෙන තියෙන්නේ. වගා කරපු ඉඩම් අරගෙන තියෙන්නේ. එතකොට මේවේ අපිට ආදායමක් තියෙනවා. එතකොට ඕනම පාරිභෝගිකයෙක් බලාපොරොත්තු වෙන්නේ තමන් මුදල් ආයෝජනය කරා නම් ඒකට ඒ ප්‍රතිලාභය ලැබෙන්න ඕනේ පළවෙනි මාසෙ ඉඳලා. දැන් බැංකුවක මුදල් තැන්පත් කරොත් පළවෙනි මාසෙ ඉඳලා මේගොල්ලන්ට පොලිය ලැබෙනවනේ. එතකොට ඒගොල්ලන්ට ආදායමක් එනවා. ඔව් බැංකුවක දාන්නේ FD එකක් හරියට පුළුවන් සේවිංස් එකක් වෙන්න පුළුවන්. නමුත් දාන කෙනා දන්නවා මම දාන්නේ වගාවකට. අද දාපු ගමන් හෙට peerගෙඩිය කඩන්න බෑ. නමුත් ඔබ දෙනවා ප්‍රතිලාභයක් රුපියල් ලක්ෂයකට 3500ක්. කොහොමද ඒක වෙන්නේ කියන එක මගේ ප්‍රශ්නේ. ඒක තමයි. දැන් ඔබ දෙන්නේ සල්ලි කොහෙන්ද? එතකොට ඒක තමයි මම මේ කියන්න හදන්නේ. එතකොට අපි එයාට මාස 12කට නම් එයා අපිත් එක්ක ආයෝජනය කරලා තියෙන පැලවලට මොකද අපේ තියෙන කෙටි කාලීන භෝග. සාමාන්‍යයෙන් දවස් 45න් මේකේ අස්සන්න එනවා. හැබැයි මේක નિયમિત විදියට ඇවිල්ලා ප්‍රමිතියට ඇවිල්ලා විකුණ ගන්න මාස 3ක කාලයක් යනවා. මාස 3න් පස්සේ තමයි අපිට ආදායම එන්නේ පැලවල. හැබැයි අපි පළවෙනි මාස 3 අපේ තියෙන අනිත් ආදායම් වලින් ඒගොල්ලන්ට ගෙවනවා. මොකද අපි ඒකේ විශාල මුදලක් අපිට ලැබෙනවා. උදාහරණයකට බෙල් පෙපර් ගන්නකො. බෙල් පෙපර් සාමාන්‍යයෙන් කිලෝ එකක් හදන්න රුපියල් 250ක් 300ක් වගේ යන්නේ කිලෝ එකක්. එතකොට අද මාකට් එකේ ගත්තොත් රුපියල් 800 1000 1200ට යනවා.
එක්ස්පෝර්ට් මාකට් එකට ගියොත් රුපියල් 2500 2800ට යනවා. දැන් මේ ගන්න පළදාව එක්ස්පෝර්ට් කරනවද ඔබ? නෑ තවම අපි එක්ස්පෝර්ට් එකට ඒක කොහොමද මේක දාන්නේ? අපි දැනට ලෝකල් මාකට් එකට තමයි දෙන්නේ. ඒක ලෝකල් මාකට් එකට දාලා මෙච්චර ගණන් ගන්න පුළුවන්? ගන්න පුළුවන්. මෙච්චර ගණන්? ඔව්. අනිත් මිනිස්සුන්ට ගන්න බැරුවත් ඉතින් රංජිත් පීරිස් විතරක් ගන්න පුළුවන්? ඔව් ගන්න පුළුවන්. ඒක දැන් අපි කියන්නේ රුපියල් 1000ට බෙල් පෙපර් කිලෝ එක දුන්නොත් එයා පැල 20ක් නේ ගන්නේ රුපියල් ලක්ෂයකට. නෑ මම අහන්නකට උත්තර දෙන්නකෝ. අද මම ඉන්වෙස්ට් කරන රුපියල් ලක්ෂයක්. පැල ගන්න ඔබ ලබන මාසෙ ඉඳලා අපිට සල්ලි දෙන්නේ කොහෙන්ද? කොහේ සල්ලි? නෑ ඒක තමයි කියන්නේ දැන් අපිට සමාගම සතු මුදල් තියෙනවනේ. සමාගම සතු මුදල් තියෙනවා. අපේ අනිකුත් ආදායම් තියෙනවා. එතකොට අපි ඒකෙන් පළවෙනි මාසෙ ඉඳලා ඒගොල්ලන්ට ගෙවාගෙන යනවා. මාස 12කට එයා ආයෝජනය කරොත් මාස 12ට අපි එයාට මුදල් දෙන්න ඕනේ. එතන අපි එයාට කිව්වොත් අපි දෙන්නේ මේක මාස 3 ඉඳලා කියලා කවුරුත් අපිත් එක්ක එන්නේ නැහැ මේ පැලවගාවට. දැන් ඔබ 3500ක් දෙනවා ලක්ෂයකට. මේ FD එකක් දැම්මොත් එහෙම මේ ආණ්ඩුවේ බැංකුවක ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුට් එක රුපියල් 7000කට වගේ ආසන්න ගාණක් තමයි අවුරුද්දටම ගන්න හම්බෙන්නේ. ඉතින් මේසා විශාල මුදලක්. ඒක 35000කට ආසන්න ප්‍රමාණයක් අවුරුද්දකට දෙන කොහොමද ඒක කරන්නේ? ඒක තමයි මම මේ දැන් පැහැදිලි කරන්න හදන්නේ. මේ බෙල් පෙපර් කිලෝ එකක් මොකද මහ බැංකුව කියන්නේ මේක වංචනික ව්‍යාපාරයක්. බෙල් පෙපර් කිලෝ එකක් රුපියල් 1000 ගානේ වික්කොත් අර පැල 20ට රුපියල් 20000ක් මාසෙකට එනවා. ඒ කියන්නේ මේ බෙල් පෙපර් පැලයකින් අස්වැන්න ගන්න පුළුවන් කිලෝ එකමාරත් අතර ප්‍රමාණයක් මාසෙකට. එතකොට මේ පැලයක් අවුරුද්දක කාලයක් අවුරුද්දත් මාස දෙකක් වගේ කාලයක් මේ පැලේ රඳා පවත්වා ගන්න පුළුවන්. ඒකේ අස්වැන්න දිගට ගන්න පුළුවන්. ඒක හරියට අපි පෝර ටික දාන්න ඕනේ, බෙහෙත් කරන්න ඕනේ, එක්සාත්තු කරන්න. මොනවද ඔබ කරන ලාභ ලබන අනිත් ව්‍යාපාර? මගේ අපේ තව සුපර් මාකට් තියෙනවා. අපි ඒකට ඉම්පෝට් කරනවා. ඉතින් ඔබට ලාභ තියෙනවා අනිත් අයගේ සල්ලි එකතු කරන්නේ මොකද? තමන්ට තමන්ගේ සල්ලි වලින් කරා යන්න පුළුවන් නේද? මේක ඇවිල්ලා අපි වගාවටනේ දැන් අපේ වගාව තියෙන මේක ගත්තොත් අපේ ගෲප් එකේ 130යි ප්ලාන්ටේෂන්. අනිත් ඒවා තියෙන අපේ ඔක්කොම ස්ථාවරවත්කම්. එතකොට අපි දැන් මේක ස්ථාවරවත්කම් නම් තියෙන්නේ කොහොමද මේ අයට ප්‍රතිලාභ දෙන්නේ? අද ඉන්වෙස්ට් කරන කෙනා ලබන මාසෙ ඉඳලා ප්‍රතිලාභ දෙන්නේ කොහොමද? ඔය ඒක තමයි අපිට ආදායම් එනවනේ අපිට සුපර් මාකට් වලින් එනවා අපිට ඉම්පෝට් කරන එකෙන් එනවා. එතකොට අපේ තියෙන වගා වලින් එනවා. දැන් අපේ තියෙන කුරුඳු, ගම්බිරිස් මේවා ඔක්කොම අපි ආදායම ගන්න ඒවා. එතකොට ඒවෙන් තමයි අපි මිනිස්සුන්ට පළවෙනි මාස 3 ගෙවාගෙන යන්නේ. බැංකු ගෙවනවටත් වඩා. ඒකයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද මේක රංජිත් පීරිස් කරන්නේ කියන එක. ඒක තමයි ඒක තමයි ඔබ පිළිබඳව බරපතල සැකයකට ලක් වෙලා තියෙන්නේ. අද ඔබ පරීක්ෂාවට ලක් වෙන්නේ ඒකයි. ඒක තමයි දැන් මේ පැහැදිලි කරන්න යන්නේ. අපිට කියන්න හරි උත්තරයක්. අපි දැන් බැංකුවක ගත්තොත් බැංකුවක සාමාන්‍ය මුදලක් තැන්පත් කරොත් ඒගොල්ලන්ට ලැබෙන්නේ සාමාන්‍යයෙන් රුපියල් 100ට 9ක් 10ක් 11ක් වගේ ප්‍රතිශතයක් තමයි වාර්ෂිකව ලැබෙන්නේ. එතකොට ඒ මුදල ඔබේ මුදල සේවිංස් account එකේ හම්බෙන්නේ නැහැ. ඔව්. ඒ මුදල තමයි බැංකුව අරගෙන එළියට මේක ණයට දීලා ඒගොල්ලෝ 100ට 14 15 16 18ට වගේ ප්‍රමාණයකට තමයි යන්න පුළුවන්. හැබැයි බැංකුවකට පුළුවන් කමක් නැහැ මේ මුදල් අරගෙන වගා කරන්න වෙන ව්‍යාපෘතියකට යොදන්න. මම කෙලින්ම කියන්නේ ඔබ කරන්නේ බැංකුව කරන වැඩේමයි. තැන්පත් කරුවන්ගේ මුදල් රෝල් කරනවා. ඒකනේ කරන්නේ? නෑ. ඒකම තමයි ඔබ කරන්නේ. නෑ කියන්නේ කොහොමද? නෑ. අපි කරන්නේ මගේ සල්ලිම තමයි රෝල් කරන්නේ ඔබ. නෑ. අපි කරන්නේ මේ ගන්න සල්ලි වලින් අපි පැල අරගෙන වගා කරලා ඒවෙන් අපි එන ආදායමෙන් තමයි පාරිභෝගිකයට මේ මාසපතා මේ මුදල ගෙවන්නේ. මං කෙලින්ම ඇඟිලි දික් කරනවා. මේක පිරමීඩ් එකක්. නෑ. පිරමීඩ කියන්නේ වෙන එකක්. පිරමීඩ කියන්නේ තව කට්ටිය එකතු කරගෙන යන වැඩසටහනක් තමයි පිරමීඩ කියන්නේ. මේක බොහොම සද්භාවයෙන් කරන ව්‍යාපාරයක්. මොකද ඕනම කෙනෙක් අපි ළඟට ඇවිල්ලා වතු වලට ගිහිල්ලා බලලා පැල දිහා බලලා තමයි ඒගොල්ලෝ අපිත් එක්ක මේ ආයෝජනයට ඇවිල්ලා තියෙන්නේ. නිකම්ම මිනිස්සු ආයෝජනය කළා නෑ. ඒ විශ්වාසය උඩ තමයි ඒගොල්ලෝ ගිහිල්ලා මේකේන ආදායම පිරමීඩ් එකෙත් වෙන්නේ ඕකනේ. මම එක්කෙනෙක් ගේනවා ඊට පස්සේ අනිත් සල්ලි ටික රෝල් කරනවා. ඉතින් ඕකමනේ වෙන්නේ. නෑ. ඒක පිරමීඩ් එකේ වෙන්නේ ඒගොල්ලෝ තව කට්ටිය මේකට සම්බන්ධ කරගෙන ගන්න එපැයිනේ. අපි එහෙම කාටවත් කියන්නේ නෑනේ ඕගොල්ලෝ තව කෙනෙක් මේකට ගේන්න සම්බන්ධ කරන්න කියලා. මිනිස්සු අපිව හොයාගෙන තමයි ඇවිල්ලා පැල ගන්න. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සුන්ට බයක් තියෙනවා. මේ මහ බැංකුව මේ බයක් මේ මිනිස්සු ඇතුළ ඇති කරලා තියෙනවා. ඒක උන්ගේ වගකීම ඔබ වගේ ආයතන නියෝජනය කරන එක. රංජිත් පීරිස් සක්විති පාර්ට් 2 වෙයිද? ඔබ රටින් පැනලා යයිද? පැනලා ගියොත් මොනවද මිනිස්සුන්ට ලැබෙන්නේ? ඒක තමයි ඒ අය ප්‍රශ්න කරන්නේ. ඔව් ඒක තමයි දැන් මේක තියෙන ගැටලුව තමයි දැන් ඇත්තටම අපිත් එක්ක මේ පැලවලට සම්බන්ධ වෙලා අපිත් එක්ක කුෂිකාර්මික කටයුතු වල යෙදලා ඉන්න ඇයට කිසිම ගැටලුවක් නැහැ. එහෙමනම් මේ වෙනකොට මිනිස්සු පොලිමේ එන්න ඕනේනේ අපිට වගාව එපා අපේ මුදල් දෙන්න කියලා. එහෙම කවුරුත් මේ වෙනතුරු ඇවිල්ලා නැහැ. එකම දේ තමයි මිනිස්සු ඒ ගැන විශ්වාසයක් තිබිලා තියෙනවා. අපි කරගෙන යන වැඩේ දිහා බලලා සහ අපේ
මේ ප්‍රොජෙක්ට් වලට ඇවිල්ලා බලලා තමයි ඒගොල්ලෝ අපිත් එක්ක ආයෝජනය කරලා තියෙන්නේ. කිසිම කෙනෙක් ඇවිල්ලා බලන්න නැතුව ආයෝජනය කළා නැහැ. හැබැයි එහෙමනම් ශ්‍රී ලංකා මහ බැංකුව ඔබේ ආයතන ගැන බරපතල නිවේදනයක් නිකුත් කළා. මොකද ඔබ කරපු ප්‍රකාශයක් ඔබේ ආයතනයේ මහ බැංකුව යටතේ නියාමන වන ආයතනයක් කියලා. ඇයි ඔබ බොරුවක් කිව්වේ? නෑ එතන බොරුවක් නෙමෙයි මම කිව්වේ. මොකද ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් පනත උල්ලංඝනය කරලා තැන්පතු බාර ගන්නවද නැද්ද කියන පරීක්ෂණය සම්බන්ධයෙන් ඒගොල්ලෝ අපේ ડોකියුමන්ට්ස් මුලින් ඉල්ලුවා 2025 වසරේ. ඒ ඉල්ලුවේ 2025 ජනවාරි ඉඳලා ජූනි මාසෙ වෙනකන්. එතකොට අපි මේ ડોකියුමන්ට්ස් ටික යවුවා. නමුත් ඒ සම්බන්ධව අපිට මොකුත් ඒකට උත්තරයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ ජූනි මාසෙ ඉඳලා ආපහු දෙසැම්බර් 31 වෙනකන් ඉල්ලුවා. ඒකත් අපි යවුවා. ඊට පස්සේ 2026 අපෙන් ඉල්ලුවා ජනවාරි ඉඳලා මාර්තු 31 වෙනකන්. ඉතින් අපි හිතුවා මේ නියාමනයක් කරනවා වෙන්න ඇති ඒකටයි මේ ડોකියුමන්ට් ඉල්ලන්නේ කියලා. ඒ නිසා තමයි මම එදා කිව්වේ අපි දන්නේ නැහැ නියාමනයේද පරීක්ෂණයේද කියලා. වචනේ පැටලවිල්ලක් තමයි එදා සිද්ධ වුනේ. ඉතින් ඒ නිසා ඒක මහ බැංකුවෙන් අපිට කිව්වා කරලා තියෙන ප්‍රකාශය සාවද්‍යයි. ඒ නිසා මේ ප්‍රකාශය නිවැරදි කරන්න කියලා. ඉතින් අපි ඒක මාධ්‍ය හමුවක් තියලා එදා නිවැරදි කළා. අපේ අතින් ඒ වචනේ වැරදීමක්. දැන් ඔබ කරන්නේ කෙටි කාලින භෝග කියලානේ කිව්වේ. කෙටි කාලින දවස් 45න් ගන්න පුළුවන්. ඒක කෙටි කාලින භෝග නම් දීර්ඝ කාලිනව මෙහෙම වගාවකට මෙහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්නකොට සල්ලි ගන්නකොට ඉන්වෙස්ටර්ගේ සල්ලි වලට එනත තැන්පත් කරුවගේ සල්ලි වලට අවධානමක් නැති වෙන්නේ. කෙටි කාලින භෝගයක් නා. අපි දකිනවා තේක වගේ දේවල් අවුරුදු මහෝගනි වගේ දේවල් අවුරුදු ගණනාවක් යනවා. මොකද ඔබේකින් ලොකු අනුතරක් නැති වෙන්නේ. නෑ කෙටි කාලේ ඒ පරදාන නෙලාගත්තට පස්සේ නෑ කෙටි කාලීන භෝග කියන්නේ මේක අවුරුද්දයි මාස දෙකක් වගේ මේ භෝගේ යනවා. යම් කිසි විදියකින් මේකට භෝග හානියක් වුණොත් අපි නැවත මේක අපි සමාගම විසින් අපි මේක වියදම් කරනවා. ඒක අපි ගිවිසුමේ සඳහන් කරලා තියෙනවා. අනිත් එක අපි මේක ගොඩක් වෙජි බෑග් වල තමයි හදන්නේ. දිලීරයක් මොනවා හරි දෙයක් ආවොත් ඒ බෑග් එක අයින් කරාම මේ පැලේ එතනින් ඉවර වෙනවා. මේක පොළවේ වගා කරොත් තමයි මේක ව්‍යාප්ත වෙන්නේ. ඔබ කෙලින්ම උත්තරයක් දෙන්න ඔබ ව්‍යවසායකයෙක් විදියට කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම 2011 අංක 42 දාන මුදල් ව්‍යාපාර පන්තියේ දෙවනි වගන්ති විධිවිධාන උල්ලංඝනය කරමින් මුදල් ව්‍යාපාරය පවත්වාගෙන ගොස් තිබේද නැතහොත් පවත්වාගෙන යමින් සිටින්නේද හෝ මහජනතාවගේ තැන්පතු ලබාගෙන තිබේද නැතහොත් ලබා ගනිමින් සිටින්නේද යන්න තහවුරු කරගෙන ස්ථාන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ විමර්ශනයක් පවත්වමින් සිටි මහ බැංකුවේ නිවේදනය. ඒක හරි නේද? ඔව් ඒක හරි. හරි. පරීක්ෂණයේ තත්ත්වය මොකද්ද දැන්? නෑ පරීක්ෂණයට අවශ්‍ය සියලු සහයෝගය අපි දීලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන සියලු ડોකියුමන්ට් අපි දීලා තියෙනවා. සෙන්ට්‍රල් බැංක් එක ඉල්ලන්නේ මොනවද? ඒ සියලුම දේ අපි දීලා තියෙනවා. සියලු සහයෝගය අපි දීලා තියෙනවා. මේකෙදි බලන්න ඕන දේ තමයි චම්මුදිත ගිවිසුමට වඩා වැදගත් වෙන්නේ මේකේ ප්‍රායෝගික පැත්ත. අපි ඇත්තටම මුදල් අරන් වගා කරලා තියෙනවද? ඒ වගාවලින් මිනිස්සුන්ට කරලා තියෙනවනේ. ඔව් වගා කරලා තියෙනවා. තැන්පතු අරන් තියෙනවනේ. ඔව්. ඒ වගා කරලා තියෙනවද? ඒකෙන් අපි මිනිස්සුන්ට ප්‍රතිලාභ ගෙවලා තියෙනවද? මේක තමයි බලන්නේ. එතකොට අපි ඉඩම් අරගෙන වගා කරලා මිනිස්සුන්ට ප්‍රතිලාභ දීලා තියෙනවනම් ගිවිසුමක් තියෙනවා, සල්ලි ගෙවලා තියෙනවා, සල්ලි අරගෙන තියෙනවා. ඒක තමයි බිස්නස් එක. ප්‍රතිලාභත් අපි දීලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මැචුරිටි එකත් අපි ගෙවලා තියෙනවා. දැන් මාස 12 අවසන් වෙච්ච එකේ ගොඩක් අයගේ මුදල් නැවත ගෙවලා තියෙනවා. දැන් ඉතින් මොකද්ද ඔබ කියන්නේ? ඔබ කියන්නේ කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් නිවැරදි මහ බැංකුව වැරදි කියලාද? මේ ඔයාව ටාගට් කරලා මේ ගහන මේ කවර් අප් කරන එකක් කියලා කුමන්ත්‍රණයක් කියලාද කියන හදන්නේ? නෑ මේක වෙලා තියෙන්නේ මේ රටේ සිංහල බෞද්ධ ව්‍යාපාර නැති කරන කුමන්ත්‍රණයක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒක අදයි නෙමෙයි ඒ කාලෙත් තුන අපේ දේශීය කර්මාන්ත ඔක්කොම විනාශ වෙලා ගියා. දේශීය කර්මාන්ත ටික ඔක්කොම වැහුණා. ඒ කියන්නේ මේ ඔබට ගහනවා. ඔව් අනිවාර්යෙන්. ඒ කියන්නේ රංජි පිරිස්ට ගහනවා. අනිවාර්යෙන් මට ගහනවා. සිංහල බෞද්ධ නිසා ගහනවා. සිංහල බෞද්ධ නිසා ගහනවා. ඒක තමයි මෙතන තියෙන හේතුව. මොකද අපි මේක බොහොම සද්භාවයෙන් කරන්නේ. අනිත් එක මම මේ ව්‍යාපාර ලෝකෙට ආවේ අදෙය නෙමෙයි. මගේ තාත්තා දැවැන්ත ව්‍යාපාරිකයෙක්. ඔහු රජයේ කොන්ත්‍රාත්කරුවෙක්. ඒ වගේම අපිට ප්‍රවාහන සේවයක් තිබුණා. අපි කොළඹ වරායේ තමයි ටැංකිය යද්දි. එතකොට මම වයස අවුරුදු 13 ඉඳලා තාත්තත් එක්ක ව්‍යාපාරික කටයුතු වලට සම්බන්ධ වුණා. මේ වැඩ කරන සේවකයන්ට පඩි හිටන් හැදුවේ මම. ඉතින් තාත්තගේ මේ අඩිපාරේ තමයි මම ආවේ. එහෙම ඇවිල්ලා විශාල වශයෙන් මම ව්‍යාපාර ලෝකෙට ආවා. ඇවිල්ලා මම සිල්ලර වෙළඳාම, තොග වෙළඳාම, ඒ වගේම බස් ව්‍යාපාරේ මේ හැමදේම කරා. මම තමයි ලංකාවේ පළවෙනි වතාවට ඒ කියන්නේ මේ AC බස් එකක් කොළඹ ඇල්පිටිය AC බස් එකක් කොළඹ සමිතියෙන් පළවෙනිම දැම්මේ මම 1996 වසරේ. ඉතින් එහෙම මම ව්‍යාපාර පටන් ගත්තා. ඒ වගේම මම මාළඹේ රංජිත් ස්ටෝස් කිව්වම ඕන කෙනෙක් දන්නවා අවුරුදු 13කට වැඩි කාලයක් මම තොග සහ සිල්ලර කරා. ඒ වගේම තමයි කැපිටල් මහරජාගේ මම පෙප්සි කෝලා ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් හැටියට වැඩ කරා.
කෝට්ටේ ඒරියා එක. ඒ වගේම ෂෝවලස් ඇන් හෙජස් එකේ අතුරුගිරිය ඇතුළු විශාල ඒරියා එකක් මම වැඩ කළා ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් හැටියට. විශාල වශයෙන් මේ වැඩ කටයුතු කළා. ඒ වගේම තමයි මම පීරිස් කන්ස්ට්‍රක්ෂන් කියලා මගේ ඉදිකිරීම සමාගමක් තියෙනවා. මේකෙත් මම විශාල වශයෙන් කොන්ත්‍රාත් කරලා තියෙනවා. රජයේ දේවලුත් මම කරලා තියෙනවා. ඉතින් මේ වගේ දැවැන්ත ව්‍යාපාර මොනවද ෆයිල්? මේ තියෙන්නේ අපේ ඉඩම් වල ෆයිල්. ඒ කියන්නේ මේ අපේ ඉඩම් වලට අයිති ඔප්පු වල මේ සියලු ලේඛන මම මේ ගෙනලා තියෙන්නේ. මේ සියලු දේවල් මම මහ බැංකුවටත් දීලා තියෙනවා. ඒ වගේම මේකේ අපි තියෙනවා අපි මේ චීනෙත් එක්ක අපි ගිවිසුමකුත් අත්සන් කරලා තියෙනවා. මොකද අපි ඒ තරම් විශ්වාසනීය භාවයක් අපිත් එක්ක ඇති වෙලා තියෙනවා. මේ චීන සමග අපි ගිවිසුමකුත් අත්සන් කරා මේ පාර්ශවය ඇවිල්ලා අපේ ඉදිරි වැඩ කටයුතු වලට ඔක්කොම උදව් කරන්නේ මේ කට්ටිය. ඒ වගේම මේගොල්ලෝ අපේ මේකත් එක්ක ආයෝජනය කළා විශාල වශයෙන් මේ රටේ දැවැන්ත ව්‍යාපෘති ගොඩක් කරන්න ඒගොල්ලෝ අපිත් එක්ක ඉදිරිපත් වෙලා තියෙන විශේෂයෙන් මේ කෝ ටුවරිසම් එක. ඒ වගේම රෙස්ටුරන්ට්, ඒ වගේම එපාර්ට්මන්ට් විශාල වශයෙන් ඒගොල්ලෝ අපිත් එක්ක ආයෝජනය කළා මේ වැඩසටහන කරන්න අපිත් එක්ක. අද එළවලු ගොවියෙක් ගත්තොත් එක්ක වී ගොවියෙක් ගත්තොත් එයාලගේ එළවලු ටික විකුණ ගන්න බෑ. කුණු වෙලා මිලක් නැහැ, ප්‍රයිස් එකක් නැහැ. එහෙම එකේ වාට විතරක් තියෙන සුපර් පවර් එක මොකක්ද රංජි පීරිස් මහත්තයා? නෑ ඒක තමයි දැන් මම කියන්නේ මේ රටේ මෙමය බොරු කියන්න එපා. මොකද හේතුව බොරු කිව්වොත් අතේ මාට්ටු වෙනවනේ. හරිද? බට මාට්ටු වෙන්න පුළුවන්. යට අනිත් මිනිස්සුන්ට මාට්ටු වෙන්න පුළුවන්. හරිද? මේ බලන් ඉන්න මිනිස්සු. ඔබට තියෙන සුපර් පවර් එක මොකද්ද? අද බැලුවොත් හැම තැනම කසාගල මොකද්ද මේ සුපර් පවර් එක? ඒක තමයි. දැන් මිනිස්සු හිතන්නේ මේක මේ එක රැයින් ඇවිල්ලා කසාගල ප්‍රොමෝට් වුණා කියලානේ. එහෙම එකක් නෙමෙයි. වසර ගණනාවක් මම මේ ශාස්ත්‍රයේ වැඩ කළා ගත්තොත් වසර 40කට වඩා මට අත්දැකීම් තියෙනවා. මම රාජ්‍ය හා පුද්ගලික අංශේ වසර 20කට වඩා වැඩ කළා තියෙනවා. ව්‍යාපාර ලෝකයේ අවුරුදු 20කට වඩා මම වැඩ කළා තියෙනවා. මේ ගත්ත පන්නරෙන් තමයි මම මේ සියලු දේවල් කරන් යන්නේ. ඕනම ව්‍යාපාරයක් සාර්ථක වෙන්න චමුදිත සල්ලි තිබුණ පමණින් කරන්න බෑ. ඒකට අත්දැකීම් ඕනේ. ඒකෙන් තමයි ව්‍යාපාරයක් සාර්ථක කරගන්න පුළුවන්. ඒ ව්‍යාපාරයේ මේ සාර්ථකත්වයේ වෙලාම තියෙන්නේ මේ ලැබපු අත්දැකීම් සම්බන්ධ. ඔබට කෘෂිකර්මය ගැන තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක මොකද්ද? ඔව් කෘෂිකර්මය කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා කෘෂිකර්මයට බොහොම ලැබියු තිබුණා. විශේෂයෙන් අපේ ඉස්කෝලේ තිබුණා මේ භෝගවගාව කියලා විෂයක්. එතකොට ඕකේ අපේ ඉස්කෝලේ තිබුණා මේ වගා ව්‍යාපෘතියක්. ඒක බාරව කටයුතු කරෙත් මම. ඉතින් මට පොඩි කාලේ මේ වගා පිළිබඳ බොහොම ආසාවක් ඇති වුණා. ඒකට ලොකු ලැබිකමක් තිබුණා. අනිත් එක අපි විශාල ඉඩම් වපසරයක ජීවත් වෙච්ච මිනිස්සු අපිට පොල් හැමදේම තිබුණා. වගාව කුරුඳ අපි ගත්තොත් ගමේ ගත්තත් මගේ පැත්තෙන් ගත්තත් අපිට විශාල වශයෙන් කුරුඳු ඉඩම් තියෙනවා. ඉතින් අපි එහෙම වගාවකල හිටපු මිනිස්සු. අනිත් එක තමයි අපි ගත්තොත් අපේ රට කෘෂිකාර්මික රටක්. අපිට දියුණු වෙන්න තියෙන එකම දේ අපිට තියෙන ග්‍රීන් ඉකොනොමික් එකක්. අද බ්ලූ ඉකොනොමික් එක දක්වා ලෝකෙ ගිහිල්ලා තියෙනවා. අපිට තියෙන මේ ග්‍රීන් ඉකොනොමික් එකෙන් අපිට ගොඩ එන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් අපි උත්සාහ කරන්නේ මේ රටේ කෘෂිකාර්මික තැනින් ඇවිල්ලා තමයි අපිට ගොඩ යන්න තියෙන එකම තැන. ඔබ කිව්වා මට වට කරලා ගහනවා. මට ගහන්නේ මම සිංහල බෞද්ධ මිනිස්සෙක් වෙච්ච නිසා කියලා. කවුද ඔබට වට කරලා ගහන්නේ? ඒක තමයි දැන් ඒ කියන්නේ කසාගල සමූහ ව්‍යාපාර විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා. අනිවාර්යයෙන්. කවුද ඒ කුමන්ත්‍රණ පිටපස්සේ ඉන්නේ? දැන් මට එහෙම හරියට කියන්න බෑ. මොකද දැන් මට මේ සෝෂල් මීඩියා දිහා දැක්කම පේනවා හැමෝම මේ කසාගලට ගහන. දැන් කසාගල මොනවාද දෙයක් වෙන්නේ කියලා බලාගෙන අවදියෙන් ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සු විශාල වශයෙන් මේ සෝෂල් මීඩියා වල ඉන්න කට්ටිය මේ කුමන්ත්‍රණකරුවෝ දැඩි සෝදිසියකින් ඉන්නවා කසාගලට මොකද්ද වෙන්නේ කියලා. දැන් මහ බැංකුවේ ප්‍රකාශය කරපු එකත් මහ බැංකුවේ අධිපතිතුමා ඒකත් වැරදි විදියට තමයි සෝෂල් මීඩියා වල ප්‍රචාරය වෙන්නේ. ප්ලාන්ටේෂන් තහනම් ආයෝජනය කරන්න එපා. ඒ වගේ ප්‍රචාරය යවනවා. ඒකල්ල කසාගලත් නම දාලා ඔබට කවදද තේරුනේ ඔබට විරුද්ධව කුමන්ත්‍රණයක් තියෙනවා කියලා? නෑ මට මේක තේරුනේ මොකද කවදද තේරුනේ? කවද ඩේට් එක නෙමෙයි අහන්නේ. ඔව් මට තේරුනේ මේක අර මගේ වචනේ පිනිවියන වැඩසටහනේදී මගේ වචනේ වැරදුනානේ. ඒ වැරදුනාට පස්සේ තමයි දැනගත්තේ මම විශාල පිරිසක් මාත් එක්ක වෛරයකින් ඉන්නවා කියලා. මොන වගේ පිරිසක්ද මේ ඔබට ගහන්න කසාගල විනාශ කරන්න රංජි පිරිස විනාශ කරන්න මේ කුමන්ත්‍රණය පිටපස්සේ ඉන්නවා කියලා ඔබ සැක කරන්නේ? මහ බැංකුවේ ඉන්නවද? නෑ මට එහෙම හරියට කියන්න බෑ. නමුත් සෝෂල් මීඩියා වලින් එන දේවල් එක්ක මට හිතෙන්නේ එහෙම පිරිසක්. අපි මේක කඩාගෙන යන්න. ඔබව ත්‍රෙට් එකක් වෙන්නේ කාටද? ලොකු පොලියක් ගෙවනවා. එහෙමනම් ත්‍රෙට් එකක් වෙන්නේ ඔබ දැන් කිව්ව මොනකට කලින් මිනිස්සු බැංකුව වලින් සල්ලි ගලවගෙන ඔබේ ආයතනට අරන් එනවා. එහෙමනම් බැංකුව වලට ඔබ ත්‍රෙට් එකක්. බැංකුව වල ඩිපොසිට් තමයි ගලවගෙන අරන් එන්නේ. බැංකු ටික ඔබට ගහනවද?
ඒක තමයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ. මිනිස්සු ඇත්තම කිව්වොත් ඒගොල්ලෝ කොහේ හරි තැම්පත් කරලා තියෙන මුදල් ගෙනල්ලානේ මේ පැලමිලදී අරගෙන ඒගොල්ලෝ අපෙන් වැඩි මුදලක් ගන්න. එතකොට එතනට ප්‍රශ්නයක් වෙනවා තමයි. එතකොට ඒගොල්ලෝ මේකට සම්බන්ධද වෙනත් අය සම්බන්ධද කියන්න බෑ. කොහොම වුණත් අපිට දිගින් දිගට මේ ගහන එකේ තේරුම තමයි ඒගොල්ලෝ බලන්නේ කසාගල වට්ටන්න. කසාගල තමයි ඒගොල්ලන්ට තියෙන අභියෝගය. මොකද කසාගල බොහොම වේගෙන් ඉදිරියට යනවා. මේක කවුද ඒගොල්ලෝ කියන්නේ? බැංකුව. මේ අපිත් එක්ක ඉන්න කම්පිටිටර්ස්ලා වෙන්න පුළුවන්, තරහකාරයෝ වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ බලන්නේ කසාගල කොහොමද ඉක්මනින් වට ගන්න කියලා. මොකද පාරිභෝගිකව විශාල වශයෙන් අපේ කෙරේ විශ්වාසයක් තබලා තියෙනවා. මොකද ඒ නිසාම තමයි මෙච්චර දේවල් කියලා කවුරුත් අපෙන් අද වෙනතුරුත් ඇවිල්ලා මුදලක් ඉල්ලුවේ නැති. එතකොට දැන් ප්ලාන්ටේෂන් වල මුදල් දාන්න එපා කියලා මහ බැංකුව කියන්නේ. මේ ගිසතේ කිව්වේ ඒකනේ අධිපතිවරයා. ඒක දාම මුදල් ගන්න කියලා කියනවානේ. ඔව් ඒ වුණත් ඉතින් මිනිස්සුන්ට විශ්වාසයක් තියෙනවා. මොකද අපි ඒගොල්ලන්ට හරියට වෙලාවට ඒගොල්ලන්ගේ මුදල් දෙනවා නම් ඒ මිනිස්සුන්ගේ ගිවිසුම්කාරව අපි නැවත මුදල් ගෙවනවා නම් ඒ විශ්වාසය කියන එක ගොඩනැගිලා තියෙනවානේ. මේ හැමදේම වෙන්නේ සම්මුතිත විශ්වාසය මත. මගේ ප්‍රශ්න උත්තර දෙන්නකෝ. මුදල් ඉල්ලනවා නම් වගා ව්‍යාපෘති වලින් මාසිකව මුදලක් දෙනවා කියලා ඒ කියන්නේම නීති විරෝධී කියලා මහ බැංකුව කියනවා. ඔබ කරන්නේ මේක. නෑ ඒ මහ බැංකුව කියන්නේ මෙහෙම එකක් තියෙනවා. කවුරු හරි වගාවක් පෙන්නලා ඩිපොසිට් එකක් ගන්නවා නම් ඒක වැරදි. අහුවෙන්න එපා කියලා කියන්නේ. ඔව් ඒ කියන්නේ දැන් සමහර ඒවා තියෙනවා ඒගොල්ලන්ගේ වගාවක් නෑ. වගාවක් ඒගොල්ලන්ගේ නෑ. නමුත් ඒගොල්ලෝ මුදල් ගන්නවා වගා කරනවා කියලා. අරගෙන මාසෙට මෙච්චර මුදලක් දෙනවා කියලා එහෙම ආයතන තියෙනවා. එතකොට ඒවා නීති විරෝධී තැන්පත්. ඕන් කියන්නේ වගාවන් කරන එක හොඳයි. තමන්ගේ මුදල් වලින්. අනිත් සාමාන්‍ය මිනිස්සුන්ගේ මුදල් එකතු කරන්නේ නැතුව. ඒතර ඔබ කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ මුදල් එකතු කරගන්න එක. එතකොට ඕනම කෙනෙකුට වගාවකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක දැන් අනිත් එක මේ ප්ලාන්ටේෂන් කියන ඉතිහාසයේ ලංකාවේ අවුරුදු 20කට එහා පැත්තේ ඉඳලා තියෙනවා. අද නෙමෙයි ප්ලාන්ටේෂන් පටන් ගත්තේ. මේ කිසිම ප්ලාන්ටේෂන් එකක මිනිස්සෙක් මේක දාලා ගියා පැනලා ගියා කියලා නෑ. අනිත් එක මිනිස්සුන්ට සල්ලි ගෙව්වේ නෑ කියලා එහෙම ප්‍රශ්න ප්ලාන්ටේෂන් වල ඇවිල්ලා නෑ. මිනිස්සුන්ට සල්ලි ගන්න අවශ්‍ය නම් දැන් මහ බැංකුව අධිපතිවරයා කියනවා මිනිස්සුන්ට සල්ලි ගන්න. සල්ලි දෙන්න පුළුවන් වෙන්න ඕනේ. සල්ලි දෙන්න බැරි නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ තියෙනවා. එතකොට දැන් මිනිස්සු ඔබලඟ සල්ලි ඉල්ලන්නවද ඔබට සල්ලි දෙන්න පුළුවන්? පුළුවන්. ඔය හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙනවා. ඒ නිසාම තමයි මිනිස්සු අපිත් එක්ක විශ්වාසය රැඳිලා තියෙන්නේ. මොකද එහෙම කීප දෙනෙක් ඇවිල්ලා අපෙන් ඇහුවා ආපුවාම අපිට මුදල් දෙන්න පුළුවන්. ඕන් කියනවා දුන්නේ නැත්නම් අපිට දනුවත් කරන්න. මූල්‍ය අපරාධ අංශයට සහ මහ බැංකුවට දනුවත් කරන්න කියලා. අපිට එහෙම කිසිම කම්ප්ලේන් එකක් නැහැ. මේ වෙනතුරුත් අපි මුදල් ගෙව්වේ නැහැ, ප්‍රතිලාභ දුන්නේ නැහැ කියලා. මොකද අපි ඒව හරියටම වෙලාවට ඒ දේවල් කරලා තියෙනවා. හැබැයි දැන් ඔබ මුදල් ගන්නවා නම් බලපත්‍රලත් මූල්‍ය ආයතනයක් විදිහට මහ බැංකුවේ ලියාපදිංචි වෙනවා. නමුත් ඔබට එහෙම මූල්‍ය ආයතනයක් නැහැ. නෑ ඒක චමුදිත මෙහෙමයි. ඒක අපි තැම්පතු ඩිපොසිට් එකක් ගන්නව නම් තමයි අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වෙන්න ඕනේ. අපි කරන්නේ වගාවක්නේ. වගාවක් කරන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ වගාවට කැමති කෙනෙක් සම්බන්ධ කරගන්නත් අයිතිය තියෙනවා. හැබැයි ඔබ දන්නවද ඔබ මේ මුදල් ගැනීම හරහා කරන්නේ දණ්ඩනීය වරදක් කියන එක? නෑ ඒ දණ්ඩනීය වරදක් වෙන්නේ අපි මුදල් පනත උල්ලංඝනය කරලා අරන් තියෙනවා නම් ඒ මුදල් පනත උල්ලංඝනය කරලා අල්ල නෑ. ඒක අපේ මේ ගිවිසුමේ බොහොම පැහැදිලිව තියෙනවා. අපි අලෙවි කරන්නේ පැල. එතකොට ඒ පැල සඳහා තමයි ඒගොල්ලෝ අපිට මුදල් දෙන්නේ. ඒ පැල විකිණීමේ ගිවිසුමක් තියෙන්නේ. එතකොට ඒ දෙන මුදලට සාපේක්ෂව අපි ඒගොල්ලන්ට පැල ලබා දීලා තියෙනවා. පැලවල අයිතිය දීලා තියෙනවා. එතකොට මෙතන තැම්පතු බාර ගැනීමක් වෙන්නේ නැහැ. තැම්පතු බාර ගැනීමක් වෙන්නේ අපි ඒගොල්ලන්ට යම්කිසි දෙයක් අලෙවි කළා නැත්නම් භාණ්ඩයක් අලෙවි කළා නැත්නම් ගිවිසුමක් ප්‍රකාරව ඒක කරලා නැත්නම් අන්න ඒක නීති විරෝධී. එතකොට ඒක අර දණ්ඩනීය සංග්‍රහයට එනවා. හැබැයි දැන් මේක අවදානම් සහගත මේ බිස්නස් මොඩල් එකම නීති විරෝධී බව පිළිගන්නවනේ. නෑ මේකේ නීති විරෝධී බව එන්නේ මිනිස්සු සල්ලි අරගෙන වගා කරන්නේ නැතුව වෙන දේවල් කරනවා නම් ඒක නීති විරෝධී. අපි එහෙම කළා නෑ. අපි මේ මුදල් ඔක්කොම වගාවට යොදවලා තියෙන. ඒකනේ මම මේ ෆයිල් ඔක්කොම අරන් ආවේ. ඒ අපිට කොච්චර වියදම් කරලා තියෙනවද කොච්චර පැල අරන් තියෙනවද ඒ ප්‍රමාණයට වඩා අපි ළඟ පැල තියෙනවා. අපි ළඟ ඉඩම් තියෙනවා. එතකොට මේ මුදල් කිසි දෙයක් අවභාවිතා වෙලා නැහැ. ඕනම කෙනෙකුට ඇවිල්ලා අපේ ව්‍යාපෘති බලන්න පුළුවන්, පරීක්ෂා කරන්න පුළුවන්.
ඒ නිසා ඒක බොහොම ට්‍රාන්ස්පරන්ස් විනිවිදභාවයෙන් යුතුව මේක තියෙනවා. ඔබ කරන්නේ අලුතෙන් එන ආයෝජකයන්ගේ මුදල් අරන් මේක රෝල් කර කර ඒ අයට පරණ අයගේ සල්ලි ගෙව ඊට පස්සේ හෙට එන කෙනාට ඊයේ කෙනාගේ එක ගෙව මේ රෝල නේද මේ අරන් යන්නේ. නෑ එහෙම එකක් වෙලා නෑ. එහෙම වෙනවා නම් අපි ළඟ සල්ලි රැඳෙන්න බෑනේ. සල්ලි අපි ළඟ ඉවර වෙන්න එපයිනේ. අපි ළඟ සල්ලි තියෙන්නේ. ඔබ එන්නේ මොකටද කියන එකයි මට තේරෙන්නේ නැත්තේ. මොකද හේතුව අද හැම තැනම මොකක් හරි අනුග්‍රහයක් තියෙනවා නම් රාජ්‍යාංශයේ උත්සවයක ව්‍යාපාරයක ඔබ තමයි පිටිපස්සේ ඉන්නේ. මාධ්‍යවල ඔබ ඉන්නේ. පුද්ගලිකාංශ ඉවෙන්ට් එකක් ගත්තොත් ඔබ ඉන්නේ. කලාකරුවන් නගීමක් ගත්තොත් ඔබ ඉන්නේ. ඉන්ෂුරන්ස් එකක් කලාකරුවන්ට ගත්තොත් මේ ඒ පිටිපස්සේ ඔබ ඉන්නේ. ඔබ දේශපාලන අවශ්‍යතාවයක් ඇතුළත කටයුතු කරන මිනිස්සෙක් නෙමෙයි මෙතන තියෙන්නේ සම්මුදිත. ඔබට දේශපාලන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒකයි මම අහුවේ. ඔබ නැහැ කියන්නේ මට දේශපාලන ඉතිහාසයක් තියෙනවා. ඔබට පක්ෂයක් තියෙනවා. ඔව් පක්ෂයක් තියෙනවා. මට දේශපාලන ඉතිහාසයක් තියෙනවා. ඔබ සරත් ෆොන්සේකා දේශපාලනට ගෙනාවු මම ඔක්කොම හොයාගෙන ආවේ. හරිද? සරත් ෆොන්සේකා දේශපාලනට ගෙනාවා. මහින්දත් එක්ක වැඩ කරා. ඊට පස්සේ මෛත්‍රීපාලගේ ගාල රැස්වීමට මම හිතන්නේ පක්ෂ 20 ගානක් එක නැගපු මිනිස්සෙක්. ඔබට පොලිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මම හොයාගෙන ආවේ. ඔව් ඇත්ත. මොකද මම දේශපාලනයට ආවෙත් මේ රට වෙනුවෙන් යමක් කරන්න මිසක් අපිට යමක් ගොඩනගා ගන්න නෙමෙයි. ඒක බොහොම පැහැදිලිව මම හැමතැනම ඔප්පු කරලා තියෙනවා. මම රජයේ තනතුරු දරලා තියෙනවා වගේ මම රජයට විශාල වශයෙන් සහයෝගය දීලා තියෙනවා. හැමෝම එක්ක වැඩ කරලා තියෙනවා. මම රුපියලක්වත් හොරකම් කරලා නැහැ, වංචා කරලා නැහැ, බොරු කරලා නැහැ. ඒ නිසා මට පැහැදිලි ඕන තැනක ගිහිල්ලා කතා කරන්න පුළුවන්, ඕන තැනක දෙයක් කියන්න පුළුවන්. මම දේශපාලනයට ආවෙත් මේ රට වෙනුවෙන් යමක් කරන්න. මොකද චමිතුද අපි ගත්තොත් අපි දැන් දශක 7ක් පුරාවටම මේ රට ගිහිල්ලා තියෙන ආපස්සට. දැන් බලන්න කුෂිකර්මාන්තයත් එක්ක ආපු ඉන්දියාව අද කොතනද ඉන්නේ කියලා. ඒගොල්ලෝ 47 නිදහස ගන්නකොට වෙස්ට්මිනිස්ටර් එක එහෙම් පිටින් බදාගත්තේ නැහැ. ඒගොල්ලන්ට හරියන කුෂිකාර්මික ඒගොල්ලෝ වැඩපිළිවෙලක් එක්ක පටන් ගත්තා. අද ඒගොල්ලෝ ලෝකේ 6 වෙනි ආර්ථිකයට හිමිකම් කියන තැනට ආවා. හැබැයි අපිට එහෙම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ නිසා අපි තාමත් අඳුරේ අතපත ගාමින් ඉන්නවා. ඒ නිසා මම හිතුවා මම පක්ෂ නායක රැස්වීම වලත් මේ කුෂිකර්මාන්තයේ දියුණු කිරීම සඳහා විශාල වශයෙන් යෝජනා පත්‍ර ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අපිට ඒවා සාර්ථක කරගන්න බැරි වුණා. ඉතින් මම හිතුවා කවදා හරි මේකට මම අත තියන්න ඕනේ, මේක පටන් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේක ඇත්තම කිව්වොත් මේක ජාතික වැඩපිළිවෙලක්. ඒක තව අවුරුදු 2ක් 3ක් යනකොට මේ රටේ ජනතාවට දැනගන්න ලැබෙයි කසාගල ඇත්තටම මේ කරලා තියෙන්නේ මොකක්ද කියලා. ඔබ 2034 මැතිවරණ ඉලක්ක කරන්නේ. සිංහල බෞද්ධ නායකත්වයේ ඇති වෙන්න පුළුවන් හිඩස පුරවන්න තමයි ඔබ මේ සූදානම් වෙන්නේ. ඇත්ත කියන්න. නෑ. එහෙම එකක් මගේ බලාපොරොත්තුවක් නෑ. මට ඕනේ රට වෙනුවෙන් සේවයක් කළා මේ මිනිස්සු. ඔබ ගම අල්ලගෙන යන්නේ මේ. ගමේ ගොවියෝ ටික අල්ලගෙන යන්නේ. එහෙම බලාපොරොත්තු නැහැ. මම හැමෝටම සේවය කරන දැන් නුවරඑළියේ ගොවියෝ පිරිසකුත් ඇවිල්ලා මාව හම්බුණා. ඒගොල්ලෝ කිව්වා අපේ නිෂ්පාදන වලට මිලක් නැහැ. ඒ නිසා ඔබතුමාගේ සුප් මාකට් තරා අපේ භාණ්ඩ ටික අලෙවි කරගන්න අවස්ථාවක් දෙන්න. මම කිව්වා සුප් මාකට් විතරක් නෙමෙයි. අපි අර හැමතැනම ලංකාවේ බස්නාහිර පළාතෙන් පටන් ගමු. අපි පර්චේස් 15ක 20ක වගේ ඉඩම් කැලක් අරන් එතන අපි සෙන්ටර්ස් හදලා හොඳට AC දාලා ෆ්‍රෙෂ් පළතුරු සහ fresh fruits මේ දෙකම අලෙවි කරන්න දාමු. අපි කෙලින් මේගොල්ලන්ගෙන් මිලදී අරගෙන සුළු මුදලක් තියාගෙන පාරිභෝගිකයට අලෙවි කරන්න. එතකොට මිනිස්සුන්ට දැන් මොකද අතරමැදියන් අතර යනකොට කිලෝ එකකට රුපියල් 100ක් 150ක් වැඩිපුර මුදලක් පාරිභෝගිකයට ගෙවන්න වෙනවා. හැබැයි අපි කෙලින්ම අරගෙන පාරිභෝගිකයට දෙනකොට ඒගොල්ලන්ට අඩු මිලකට දෙන්න පුළුවන්. අනිත් එක අපි ගොවිය ආරක්ෂා කරගන්න ඕනේ. කෘෂිකර්මාන්තය දියුණු කරන්න ඕනේ. අනිත් එක තමයි අපේ කෘෂිකාර්මික නිෂ්පාදන ගොඩක් යන්නේ raw material හැටියට පිට රටවලට. අපි මේකට අගේ එකතු කරලා අලෙවි කරුවොත් අපිට විශාල වශයෙන් අපේ කැපිටල් එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපේ බලාපොරොත්තුව තමයි මේ නිෂ්පාදන අගේ එකතු කරලා අපනයනය කරන්න. ගොවියෝ ආරක්ෂා කරයිද මෑන් පැනලා ඇයිද ඊට කලින්? නෑ එහෙම වෙන්නේ නැහැ. කවදාවත් මගේ දරුවෙකුටවත් මම මේ වංචා කරලා බත් වේලක් කන්න දීලා නැහැ. ඒක නිසා මම බොහොම සත්භාවයෙන් මේ වැඩේ කරන්නේ. මම කවදාවත් අනුන්ගේ දෙයක් අරගෙන එහෙම කාලා බීලා ජීවත් වෙන මිනිස්සෙක් නෙමෙයි. මම බොහොම සෝත්සාහයෙන් තමයි මේ තැනට ආවේ. රංජිත් පීරිස් ගැන අහලා බලන්න ඕන කෙනෙක්ගෙන් කාටවත් එහෙම කියන්න වචනයක් නැහැ. ඒක මට නිර්භයව කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම සත්භාවයෙන් මේ වැඩේ කරන්නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් මට යමක් කළ යුතුව තියෙනවා. මොකද මට ඒක අද ඊයේ නෙමෙයි ඇතුනේ. මම වයස අවුරුදු 13 ඉඳලා සෝබිත හාමුදුරුවෝ එක්ක
වැඩ කළා සාධාරණ සමාජයක් ගොඩනගන්න. වයස අවුරුදු 13 තමයි සෝබිත හාමුදුරුවෝ අපි එක්කන් ගියේ ඉස්කෝලෙන් මේ කොටිගාවත්තේ සද්දාතිස්ස හාමුදුරුවෝ ඉන්න පන්සලට එක්කන් ගිහලා දියුරුමක් දීලා අමද්දීප සංගමයට අපිව බඳවගෙන හොඳ පුරවැසියෙක් හැටියට සමාජගත වෙන්න ඕන කොහොමද කියන වැඩපිළිවෙල එතනින් ආරම්භ කළා. ඉතින් ඒව පුංචි කාලේ ඉඳලා අපේ හිතවල තිබුණා. අපි ඒව අරගෙන ආවා. ඒ නිසාම තමයි අපි දැන් මේ ජනාභිෂේකය කියන වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන හැම නාලිකාවකම මේක කරගෙන යන්නේ. මම ඊළඟට එන්නේ හිටිය කාරණා ඔය ජනාභිෂේකයත් එක්ක තමයි ඔබ මැතිවරණයට එන්න හදන්නේ. ඔබ ජාතික නායකත්වයකට එන්න හදන්නේ ජනාභිෂේකයත් එක්ක. මම ඊළඟට අහන්නේ හිටිය ජනාභිෂේකය මොකටද කියන එක. ජනාභිෂේකය අපි ගොඩනගලා තියෙන්නේ මේ රටේ සාර ධර්ම පිරි සමාජයක් ගොඩනගන්න. මොකද අපි ගත්තොත් විනයක් නැති රටක් කවදාවත් ඉදිරියට ගිහිල්ලා නැහැ. ඉතින් ඒ නිසා අපි මුලින්ම මාओ සේතුන් චීනේ ගොඩගත්තේ එහෙම. ලී කුවාන් වූ සිංගප්පූරුව ගොඩගත්තේ එහෙම. විනයක් නැතුව රටක් ඉදිරියට යන්න බෑ. මිනිස්සුගේ සමාජාකල්ප විශාල වශයෙන් වෙනස් වෙන්න ඕනේ. අද ගත්තොත් මිනිස්සු හැම දෙයකම ඉන්නේ නෙගටිව් මයින්ඩ් එකෙන්. රජයේ හොඳ වැඩක් කරත් ඒකටත් මිනිස්සු විවේචනය කරනවා. විපක්ෂයකට විවේචනය කරනවා. එහෙම රටක් අපිට ඉදිරියට යන්න බෑ. මේ රට කවදා හරි ව්‍යාපාරික ප්‍රජාව, මහ ජනතාව, ඒ වගේම පූජ්‍ය පක්ෂය මේ සියලු දෙනා එකට එකතු වෙලා ගමනක් යයිද අන්න එදාට මේ රට ඉදිරියට යයි. අද මේ සියලු දෙනා හතර පැත්තකට යනවා. මහ ජනතාව එක පැත්තකට යනවා, රජය තව පැත්තකට යනවා, ව්‍යාපාරික ප්‍රජාව තව පැත්තකට යනවා, පූජ්‍ය පක්ෂ තව පැත්තකට යනවා. එහෙම ගිහිල්ලා රටක් හැටියට යන්න බෑ. අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ. ඒ ඔක්කොම එකට එකතු වෙන ප්ලැට්ෆෝම් එකක් තමයි මේ ජනාභිෂේකයෙන් හදලා තියෙන්නේ. ඒකයි අපි මේක ලංකාවට අරගෙන යන්නේ. විශේෂයෙන්ම මේ යූත් එක, තරුණ ප්‍රජාව මේකට සම්බන්ධ කරගන්න ඕනේ. මොකද අද ගත්තොත් තරුණයන්ට ජීවත් වෙන්න හරියට ආදායම් මාර්ගයක් නැහැ. හරියට රැකියාවක් නැහැ. බලන්න ඉගෙන ගත්ත ළමයි කොච්චර ඉන්නවද රැකියාවක් නැතුව. ඉතින් ඒ නිසා අපි මේවට වර්ක්ෂොප් කරලා ඒගොල්ලන්ගේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය කරලා ඒගොල්ලෝ යහපත් පුරවැසි හැටියට සමාජගත කරන්නත් ව්‍යවසායකත්වයේ ගොඩනගන්නත් තමයි අපි මේ උත්සාහ කරන්නේ. කවදා හරි තව අවුරුද්දක් දෙකක් යනකොට මිනිස්සුන්ට තේරෙයි කසාගල කොච්චරනම් වැඩ කොටසක් මේ රට වෙනුවෙන් කරන්න ඇවිල්ලා තියෙනවද. අපි මේ මනුස්සයට බැන්නේ පව්, මේ මනුස්සයට බැන්නේ අපරාධ කියලා මිනිස්සුන්ට හිතේ. අවසන් කරන්න කලින් මට කියන්න මේ தත්ත්වය තුල කසාගල පවතීද? එහෙම නැත්නම් කසාගල අවසානයක් ඇති වෙයිද? නෑ, කසාගල මේ වෙනකොට යන්න ඕන ගොඩාක් දුර ගමනක් ගිහිල්ලා ඉවරයි. ඉතින් මම හිතන්නේ කසාගල දැන් ඔබ කිව්වා අපිට පස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඔබ විනාශ කරන්න, ඔබේ ආයතන විනාශ කරන්න. මේ තුල ඔබට යැපෙන්න පුළුවන් වෙයිද? රැඳෙන්න පුළුවන් වෙයිද? බැරි වෙයිද? මෙහෙමයි, ජීවිතය කියන්නේ චැලෙන්ජ් එකක්, අභියෝගයක්. ඒකට සාර්ථකව මුහුණ දීලා යන්න පුළුවන් මිනිස්සු ජීවිතේ ජය ගන්නවා. ඒකට මුහුණ දෙන්න බැරි මිනිස්සු ජීවිතෙන් පලා යනවා. මේ රංජිත් පීරිස් කියන්නේ කවදාවත් චැලෙන්ජ් වලට ආපස්සට ගියේ මිනිස්සෙක් නෙමෙයි. මීට වඩා දැවැන්ත අර්බුද මේවට මම මුහුණ දීලා ආපු මිනිස්සෙක්. ඒ හින්දා මේක නිකන් මට කොස් ගහෙන් කොලයක් කටුනා වගේ. මට ඒක දැනෙන්නේවත් නැහැ. ඒ තරම් මම ස්ට්‍රෝං. ඒ වගේම තමයි මේ විශ්වාසය සහ ශක්තිය. මේ දෙක තියෙනවා නම් ස්ට්‍රෝං සල්ලි වලින් මම හැම පැත්තෙම ස්ට්‍රෝං. ඒ කියන්නේ මිනිස්සුන්ට සල්ලි තිබුණාට චමුදිත ස්ට්‍රෝං වෙන්න බෑ. එයාට හොඳ මානසිකත්වයක් තියෙන්න ඕන. හොඳ නිර්වෘල් මානසිකත්වයක් තිබුණොත් තමයි එයාට හැමදේම යහපැවැත්මෙන් කරගෙන යන්න පුළුවන්. එහෙම මානසිකත්වයක් තිබුණ නැත්නම් එයාගේ සියලු දේ ව්‍යාකූල වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ගොඩක් මේ රටේ දැවැන්ත ව්‍යාපාර හොඳට ඇවිල්ලා පස්සේ කාලෙක ඒවා කඩාකප්පල්කාරී වෙලා තියෙනවා, විනාශයටපත් වෙලා තියෙනවා. ඒ මොකද ඒගොල්ලන්ගේ අර මානසික ඒකාංගතාවයේ හරියට පවත්වාගෙන යන්න බැරි වීමේ විපාක. අපි එහෙම නෙමෙයි, මම දවසට පැය 4යි නිදාගන්නේ. මම හැමතිස්සෙම ව්‍යාපාරය තුල ඉන්නේ. මේක අපි ඉක්මනින් ගන්න ඕනේ. මේ වැඩ ටික ඉක්මනින් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ විශාල කැපකිරීමක් කරගෙන මම යන්නේ. ඒකයි මම කිව්වේ තව මාස කීපයක් යනකොට අපි දැන් දැවැන්ත කර්මාන්ත ශාලාව ඕපන් කරනවා නුවර. ඒකේ අපේ ලෝකේ පුරා අපේ කුළුබඩු භාණ්ඩ බෙදා හරින්න. ඒ වගේම ලංකාව පුරාත් මේ අපේ හොඳ ස්පයිසස් බෙදා හරින්නත් අපි වෙනම ඩිස්ට්‍රිබියුෂන් එකක් පටන් ගන්නවා ලංකාව පුරා. ඒ සියල්ල සූදානම් කරලා තියෙන්නේ. තව සති කිහිපයක් යනකොට අපි මේකත් ආරම්භ කරනවා. ඒ වගේම අපේ ඇපාර්ට්මන්ට් ව්‍යාපෘති ආරම්භ වෙනවා. ඒ වගේම අපේ රෙස්ටෝරන්ට් චේන් එක ආරම්භ වෙනවා. ඉතින් මේ වගේ දැවැන්ත වැඩ කොටසක් කසාගල සමූහ ව්‍යාපාරයේ මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. බොහොම ස්තුතියි. මේ දවස්වල බෙහෙවින්ම ආందోලනාත්මක චරිතයක් කසාගල සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති රංජිත් පීරිස් මහතා අපි ඔහුත් සමග කතා කළේ. ඔහුට එරෙහිව එල්ල වෙන බරපතල චෝදනා පත්‍රයක් තිබෙනවා. මේ චෝදනා පත්‍රය සහ ඔහු කවුද කියන කාරණාවද ඉදිරියේ පිටවත සාකච්ඡා කරන නිසා අපිට ආරම්භයක් වශයෙන් අපිට අවශ්‍ය වුණේ ඔබට විරුද්ධව එල්ල වෙලා තියෙන මේ බරපතල චෝදනා පත්‍රය පිළිබඳව සාකච්ඡා කරන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.